ආයුවන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මාගේ නම ගමයා. අද මේක තමයි මගේ first vlog එක මගේ channel එකේ. අද අපි මන්දාරම් නුවර යනවා. ඉතින් අපිත් එක්ක අද යනවා මගේ යාළුවා යනවා. අපේ අයියා යනවා. ආය අපේ ගෙදර තඩිච්ච යනවා. උතර පොත යනවාද උතර පොත? ඉතින් අපි මග නැවැත්තුවා වැස්සක් ආවා. ඉතින් අපි තව අයියා කෙනෙක් කෙනකන් ඉන්නවන් මේ අපේ අක්කගේ යාළුවෙක්. අටේ අයියා පැණි බේරෙනවා. මොකද? අටේ පැණි බේරෙනවා කිව්වා. Is this entertaining? මෙයා තමයි අපි ඉස්සෙල්ලා ඔයාලට කියපු යාළුවා. දැන් මෙයාත් ආවනේ. එහෙනම් අපි ඉස්සරහට යමු. හරි ඉතින් දැන් අපි ගුරුදෙනිය පාලමලාවේ ඉන්නේ. අක්කගේ අර අනිත් යාළුවත් ආවා. මේ තව අක්කගේ තව යාළුවෙක් ඉන්නවා. එයා එනකන් අපි මෙතන ඉන්නවා. මේ බාණ්ඩෝ ඉතින් ගුරුදෙනිය ගුරුදෙනිය පාලමුට තමයි අපි මේ දැන් ඉන්නේ. වෙලාවක් දෙන්න වෙලාවට වරෙන්. Good morning. එහෙනම් අපි ඔක්කොලාම ඉතින් දැන් සෙට් වුණා. ඔයාලට මම මන්දාරම් නුවර විස්තර ගැන ඉස්සරහට වීඩියෝ සෙට් එකෙන් කියන්නම්. අපි දැන් හඟුරන්ගෙත ටවුන් එකේ නැවැත්තුවා මොනවා හරි යද්දී කකා යන්න මොනවා හරි කොයිද බං කාඩ් එකක් තරන්ට ගියේ? දැන් ඉස්සරහින් මේ මොනවක් හරි කඩයක් හම්බුනොත් එමේ ඒකේ නවත්තලා කනවා. හඟුරන්ගෙත ටවුන් එකේ ඉඳලා ඉස්සරහට එද්දි තමයි මේතන හම්බෙන්නේ. ඉතින් අපි මන්දාරම් නුවර උඩට හරවන තැනට ආවා. හරවද්දි තමයි අපිට මේ පළවෙනි දියැල්ල මේක තමයි අපිට හම්බුනේ. නේද? ඔව් ඒක ඉතින් ලොකුත් නෑ. වතුර නම් හැබැයි දකිද්දි නාන්න දෙනවා නේ. මේ තියෙන්නේ දියල්. වතුර ටික නම් මරු. පල්ලෙහෙන් බසුත් යනවා. බසුත් වැඩ කරනවා මං හිතන්නේ මෙහෙට මන්දාරම් නුවර උඩට යන්න. අර අතන ඔයාලා පේනවත් දන්නේ නැහැ මේ මම zoom කරලා පෙන්නන්නම්. අර අතන උඩින් තමයි හරවන්න තියෙන්නේ. අර තියෙන්නේ මේ අර බයිසිකලයක් ආවේ. මම ඔතනින් තමයි හරවන්න තියෙන්නේ. ඉතින් අපි පළවෙනි දියැල්ල බලලා ඒකත් බලාගෙන යන ගමන් ඉන්නේ මේ යන අක්කලයි අයියලයි ඔක්කොලාම නම් උඩට ගියා. දැන් අපි මේ උඩට යන ගමන් ඉන්නේ. පාරත් අවුලක් නැහැ. වාහන වලට එන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් නැහැ. දැන් උඩින් ලොරියකුත් ගියා. මන්දාරම් නුවර උඩට යද්දි හම්බෙන්න දෙවෙනි දියැල්ල තමයි මේ හම්බෙන්නේ. ඒක නම් අර කලින් එකට වඩා වතුර ගොඩක් එනවා.
ඉතින් අපි දියැලි දෙකම පහු කරන් ඉස්සරහට ආවා. ඉස්සරහට එද්දි තමයි අර view එක පේන්නේ. අර කඳු ටික ලස්සන. කොල්ලෝ දන්නවා මොන වගේ ආතල්ලයක් ගන්න පුළුවන්ද කියලා view එක පේද්දි. මන්දාරම් නුවර පාරේ උඩට එද්දි තමයි මේ තැන හම්බෙන්නේ. මේ පැත්ත මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තය. ගොඩක් අය හේන් ගොවිතැන තමයි කරන්නේ. ඔයාලට මම පෙන්නවුවොත් ඔයාලට අර මම පෙන්නන්නම් පහළ පේනවා මිනිස්සු හේන් ගොවිතැන කරනවා. ඒ වගේම මේ හේන් ගොවිතැනට භාවිතා කරන්නේ අර ඔයෙන් එන වතුර. මන්දාරම් නුවර යන්න බසුත් වැඩ කරනවා. තමන්ට පෞද්ගලික වාහනයක් නැත්නම් මන්දාරම් නුවර බලල යන්න ඔය කට්ටියට බස් එක ඇවිල්ලා බලල යන්න පුළුවන්. හැබැයි උඩට යන්න පාර ටිකක් මන්දාරම් නුවර පාරේ උඩටම ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට හම්බෙනවා මෙතනින් තුම්මංහන්දිය. ඒ තුම්මංහන්දියෙන් අර පැත්තට යන්නේ නුවරඑළිය පැත්තට. මේ පැත්තට යනවා කොළපතනැල්ල. කොළපතනැල්ල පැත්තට තමයි මන්දාරම් නුවර පාර තියෙන්නේ. දැන් අපි ඉතින් එහෙට තමයි යන්නේ. මෙන්න මෙතනින් තමයි කොළපතනැල්ලට යන්නේ. මෙන්න මේ පාර වල આવොත් කොළපතනැල්ලට යන්න පුළුවන් නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මන්දාරම් නුවර කොළපතනැල්ල කියන දියැල්ල ගාවට. එතනින් අපිට බයිසිකල් අතනින් අපිට නවත්තන්න කියලා අතන තමයි අපි බයිසිකල් නැවැත්තුවේ. එතනින් බයිසිකල් නවත්තලා අපිට ඉතුරු ටික කිලෝමීටරයක් වගේ පයින් යන්න තියෙනවා. පයින් ගියපුවම තමයි ඔයාලට දියැල්ල බලා ගන්න පුළුවන්. අපි මේ ඉන්නේ කොළපතන දියැල්ලට යන පටු පාරේ. ඔයාලට පේනවා ඇති මේ පරිසරයේ ඇති සුන්දරත්වය. මේ පල්ලයට ගලන ඔය නිසා මේ පරිසරේ මාර වයිබ් එකක් ගේන්නේ. ඔයාලට කියනවා නම් ඒක මාර අත්දැකීමක්. එහෙනම් අපි ගිහිල්ලා ප්ලේන් ටිකක් ගහලා මෙතන ටික කතා කරමුකෝ. දැන් සීතලත් එක්ක ප්ලේන් ටිකක් තිබ්බනම් මරු. මේ එන අපි ප්ලේන් ටිකක් ගාමු. පියම් ප්ලේන් ටිකක් බොන්නේ. නගිනවා කුඩාලක් දෙන්නෝ. සුපිරි ප්ලේන් ටිකක් තියෙනවා. ප්ලේන් ටිකක් කරන් ඩයල් එක ඇවිල්ලා. අර සුපිරි නේ ප්ලේන් ටික. ඉතින් අපි කඩේන් ප්ලේන් ටිකක් අරගෙන ඔක්කොලාම ප්ලේන් ටික බොන ගමන් මේ පල්ලෙහා දියැල්ල ගාවට දියැල්ලේ වතුර එන තැනට ආවා. ප්ලේන් ටික නම් සුපිරි. අපේ කට්ටිය ඔක්කොලාම ඉන්නවා මෙතන. ප්ලේන් ටිකක් ගාලා චිල් එක. මෙතෙන් උඩට ආපුවම මෙතන මේ ටිකට් ගන්න තැනක් තියෙනවා. දියැල්ල බලන්න යනවා නම් දැන් අපි එතන ඉන්නේ. ටිකට් එකක් රුපියල් 75ක් වෙනවා. ඊට පස්සේ එක පුද්ගලෙට මේ මෙතන ඔයගොල්ලෝ ඇඩ්‍රස් එහෙම ලියලා ඩෙන්ටිටි නම්බර් එහෙම ලියලා තමයි යන්න තියෙන්නේ. මේ ඒ ටික තමයි ඉතින් මේ කරන්නේ. ටිකට් එකක් 75 එක්කෙනෙක්ට. අපි දැන් අපි 6 දෙනෙක් යන හින්දා අපි ටිකට් 6ක් ගත්තා. අපිට ඔක්කොම මුදල වුණේ 450ක් විතර මේ තියෙන්නේ. ඔයාලට ටිකට් ගත්තට පස්සේ මේ වගේ බිල් එකක් තමයි හම්බෙන්නේ. චුට්ටයින් පෙන්නන්න. මේ තියෙන. ඔය දැන් බිල් එකක් තමයි හම්බෙන්නේ. හරි එහෙනම් අපි උඩට ගිහින් බලමු. ඔව්. යා උඩට යන්න. ඉතින් අපි දැන් නගින ගමන් ඉන්නේ. එන බලන් තත්ත්වේ පාරක් තියෙන්නේ. හැබැයි මරු ආතල් එක. ඔව්. අර උඩ යනවා කට්ටිය. ඔව් අරයන්. අයියලා සෙට් එක. දැන් අපි උඩට නැගලා ඉන්නේ. තව ටික දුරක් යන්න තියෙනවා. මහන්සි වැඩි නිසා අපි පොඩ්ඩක් මෙතන ඉඳ ගන්න. මෙන්න නඩේ ගුරා. ඔව් නඩේ ගුරා. වසනාවන්.
දියැල්ලට නගින පාරේ 150ක් 60ක් විතර අපි නැගලා ඉන්නේ. අනික තව ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේකේ තනිකර දියැල්ලට නගින්න තියෙන කන්දක් ඉඳලා විශේෂයෙන් ඔයාලා එද්දි වතුර බෝතලයක් එහෙම අරන් එන්න. වතුර නැති වුණත් ඔයාලට පල්ලෙහා වතුර පුරව ගන්න පුළුවන්. මොකද මෙහෙන් දියැල්ලෙන් ගලා එන වතුර පිරිසුදුයි. ඒ කියන්නේ මිනිස්සෙට බීලා ඒ වතුර උඩට උනත් අරන් යන්න පුළුවන්. ආයෙවට තව විශේෂම කරුණයක් තියෙනවා කියන්න. ඔයාලට කියනවා නම් මේ වටපිටාවෙම තියෙන පරිසරය. ඒ කියන්නේ මේ පැත්තට එනවා නම් කවුරු හරි කෙනෙක් සිගරට් එහෙම යූස් කරනවා නම් ඒ කෙනා ඒවා බීලා මේ තැන් වල දාලා යන්න එපා. මොකද මෙහි තනිකර වටපිටාවේ කැලේ තියෙන හින්දා ලේසියෙන් ගිනි ගන්න ඉඩ තියෙනවා. මේ කැලෑව ගිනි ගත්තොත් මේකේ ජීවත් වෙන සත්තු උනත් ඉක්මනට මැරෙනවා. මොකද වනජීවිකෙන් උනත් කියලා තියෙනවා මේ පේන ඇති මේවා වනජීවි එකට අයිති ඉඩම් කියලා. ඔයාලට විශේෂයෙන් කියනවා නම් ඒ දේ ප්ලීස් කරන්න එපා. මට කියන්න තියෙන්නේ ඔයාලා මෙහෙ එනවා නම් ඒ විදියට ඒ කාරණය ඇවිල්ලා කරගෙන පරිසරයේ තියෙන සුන්දරත්වය රැකගෙන මෙහෙ ආරක්ෂා කරලා යන්න කියලා. මේ තව දෙයක් තමයි මෙහි ඔයාලා මෙහි එනවා නම් මේ ක්ලයිමේට් එක බලලා එන්න. මොකද මේ මීදුම මේ සහිත පරිසරයක ඉඳ සීතල වැඩි. ඒකින්ද ඔයාලා ක්ලයිමේට් එක බලලා එහෙම වුණොත් එන්න. මේ අනික මීදුමෙන් වැහුනොත් මේ උස් බිම්නේ තියෙන්නේ. ඒකින්ද මොකක් හරි අනතුරක් හරි වෙන්න පුළුවන් ඔයාලට. ඔව් මේ ඒ වගේම ඉතින් මම ඉස්සල්ලා ඔයාලට කියපු කාරණාත් ඔයාලා විශේෂයෙන් සලකලා ගන්න. මොකද මේ වගේ පරිසරයක් අපිට නැති වුණත් අපිට ලංකාවට එන්න තියෙන සංචාරක කර්මාන්ත එහෙම වැටෙන්න ඉඩ තියෙනවා. ඒවා වැටුනොත් අපේ රට ආයෙත් කලින් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉදිරිය ගැන පොඩ්ඩක් හිතලා ආයෙ ලංකාව යථා තත්ත්වයටපත් කරගන්න මේ වගේ දේවල් ආරක්ෂා කරලා සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන් විදියට වැඩ කරමු. ඉතරට ගිහින් බලමු දියැල්ල. තව යන්න තියෙන 150ක් විතර නේද? ඔව්. එහෙනම් ඔයාලට කියනවා නම් අපි දියැල්ල ගාවට ලං වෙලා ඉන්නේ. ලං වෙලා කියන්නේ අපි දියැල්ල අපිට පේනවා. මම ඔයාලට දියැල්ල පෙන්නන්නම්. එන්න ඔයන්. අර පේන්නේ දියැල්ල. ඉතින් කොහොමද බලන්නකෝ මේ තියෙන දියැල්ල ලස්සන. ළඟට ආව මේ මෙතෙන් ආවම මේ වතුර පාර මේකටත් දෙනවා මේ උඩින් වැඩෙන බෙදර එකටත් එක්ක. ඒ අස්සේ මේ වතුර පාර කෙසේ වෙතත් ආයෙ දන්නානේ. එළින්ම ආයෙ ෆොටෝ. අර වැඩෙන්නත් යනවා. අපි දියැල්ල බැලුවා. ෆොටෝසුත් ගැහුවා. අපි කට්ටිය ඔක්කොලම ෆොටෝස් ගාගෙන දියැල්ලත් බලලා පොඩ්ඩක් දියැල්ලට පොඩ්ඩක් බහලා වතුරත් මාර සීතලයි. ඒ කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් වෙන පස්සාදල් එකක් තියෙනවා. නාන්න දෙන්න එපා. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා මේ නාන්න එපා කියලා. මේ අපි දැන් ඉතින් අපි උඩ පැත්තට ගිහිල්ලා බලමු. උඩ පැත්තේ තියෙනවා කබාන සෙට් එක. ඔව්. දැන් අපි මන්දාරම් නුවර view point එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට කියන්න තියෙන්නේ අර ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නවුවා මතකද? දියැල්ල ගාවට යද්දි තුම්මන් හන්දියා. දියැල්ලට හැරෙන තැනයි නුවරඑළිය පාරට හැරෙන තැනයි. අපි දියැල්ලට ගිහිල්ලා ආවට පස්සේ නුවරඑළිය පාරට යන තැනින් තමයි මෙතනට එන්න තියෙන්නේ. අපි ඒක දිගේ උඩටම ආවා. මේක තමයි මන්දාරම් නුවර view point එක කියන්නේ. නේද? තමයි අපේ අද ලොග් කරපු ලොග් එක. මේ දැන් ඉතින් අන්තිම කොටස තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි අද බන්දාරම් නුවර ගිහිල්ලා දැන් ඉතින් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් අපි අද ගොඩක් දේවල් කරා, ගොඩක් අත්දැකීම් වින්දා, ගොඩක් ආදල් ගත්තා. හැමදේම කරගත්තා. ඉතින් ඔයාලට අපේ
කරපු මේ පළවෙනි ලොග් එක ගැන ඔයාලට උපදෙස් කියලා කමෙන්ට් එකක් ලයික් එකක් එහෙම දාන්න. ඔයාලට ඒක සෙට් නම් අපේ channel එක subscribe කරලා අපේ තියෙන මේ හොඳ දේවල් සහ නරක දේවල් කමෙන්ට් එකක් දාලා අපිට මොනවද ඉදිරියට හදාගන්න තියෙන්නේ, අපි මොනවද කරන වැරදි අනම්මනම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අපි ඒවා ඉස්සරහට හදාගෙන ඉස්සරහ ලොග් එකකින් එන සෙට් එක මේවා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න තියෙන්නේ. එහෙනම් අද අපි අතට ගිහින් ඉන්න යන්නේ. ගුණ මුස ජපුර. මොකද ජපුර.